කටි කොහොමද? අපි කාලෙකට පස්සේ විශ්ව දේවී නිර්ශර වැඩසටහනදී ආයත ඔයගොල්ලෝ ටිකේ දැන් සූදානම් වෙන්නේ. අද අපි කැඳවාගෙන ආවා ත්‍රිය ගායන ශිල්පී ශිල්පිනියන් කීපදෙනෙක්. ගායනයේ විතරක් නෙවෙයි රංගනයේ වේදිකා නාට්‍ය කෙල්නාට්‍ය චිත්‍රපට මේ කියනා වූ කලාවේ විවිධ පැති ස්පර්ශ කරපු ආධුනික කලාකරුවන් කලාකාරයන් කීපදෙනෙක් ඉන්නවා. ස්වර්ණගී සරණී කියලා වැඩසටහනක් කියනකම ඒක තියෙන්නේ මේ මාසෙ 20 වෙනි. මේ වැඩසටහන මෙහෙවන්නේ අපි ආධුනික කලාකාරයෙක් ගායනය, නර්තනය, රංගනය, වේශ නිරූපණය මේ ආදී කලාවේ විවිධ පැති නියෝජිත කරන ආධුනික කලාකාරයෙක්. හැමදාම ඔව් මේ වගේ ප්‍රසංග කරනවා දුරස්ත ප්‍රසංග වලින් ඔයගොල්ලෝ හම්බ වෙන්නේ ඉන්නවා. ඊගෙන පෞද්ගලික ගොඩක් අය හම්බ වෙන ආධුනික කලාකාරයෙක්. නුවන් විජයසිංහ. ඉතින් අයබෝන් ඊළඟට මම හඳුන්වා දෙන්න යන්නේ තවත් අපූර්ව කලාකාරිනියක්. ඊගොල්ලෝ අද අපි ඉන්න 6 දෙනාගෙන් කවීනතම කලාකාරිනිය, විශේෂතම කලාකාරිනිය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට මේ ආදී කියනවා සියලුම ලියන සියලුම වැඩවල ලියන කලාකාරිනිය විතරක් නෙවෙයි. ඒ ප්‍රසංග වේදිකාවේ බොහොම දානි ශිල්පිනියක්. මේ ශ්‍රී ග්‍රීන්ස් ස්වර්ණගී සරණී ඉතින් මේ ඔක්කොම කිව්වේ වෙන කාටවත් නෙවෙයි මේ ආධුනික රංගන ශිල්පිනිය ලක්ෂිතා පොන්සේ. ඉතින් අපේ රටේ ගොඩක් වෙලාවට කලාකරුවන් කලාකාරිනියන් ජේෂ්ඨ අය කලාවට ගොඩාක් මෙහෙවරක් කරපුවා අපේ නිඥනෝනේ. මේ මෑත කාලේදී මුතුන්ගේ කලාකාරිනියක් තමයි ගායන ශිල්පිනියක් තමයි ලතා වල්පොල. ලතා වල්පොල කියන්නේ ලෝකෙම අන්තන ගායන ශිල්පිනිය. ලතා වල්පොල වෙන්න කාටවත් බැහැ. හැබැයි මේ ආසන්නයේ යන පුළුවන් ගායන ශිල්පිනියක් අපූර්ව හඬක් හිමි දක්ෂ ගායන ශිල්පිනියක්. එයත් සරණගී ශ්‍රී ග්‍රීන්ස් සරණගී සරණී ගීත ගායනා කරනවා. අපි දැස පියාගෙන ආගෙන හිටියොත් ලකාගේ ගීත තමයි කරන්නේ. මේ ආදරණීය ගායන ශිල්පී කවුරුත් නෙවෙයි රේණුකා නිරංජනී ලියන. අයිවන් රුතා. අයි. ඊළඟට මම හඳුන්වලා දෙන්න යන්නේ තවත් ශිල්පී කෙනෙක්. ඔහු වැඩිපුරම දක්ෂ රංගන ශිල්පී විදිහට දෙනාට්‍ය ගණනාවකින් කුංචි ඉරය හරහා ගොල්ලන්ගේ ආනන්දේ දාපු කලාකාරයෙක්. චිත්‍රපට ගණනාවක රංගනෙන් දායකලා තියෙනවා. චිත්‍රපට පමණක් නෙවෙයි, දෙනාට්‍ය පමණක් නෙවෙයි, ඔහු කලා අධ්‍යක්ෂණයේ චිත්‍රපට ගණනාවක කරපු බොහොම දක්ෂ කලාකාරයෙක්. මේ ප්‍රසංගයේදී ඔහු ගායනයෙන් සම්බන්ධ වෙන ශ්‍රී ග්‍රීන්ස් ස්වර්ණගී සරණී ඔහු ගීත ගායනා කරනවා. මේ වෙන කවුරුත් නෙවෙයි සුනිල් ජයරත් කලාකාරයා. අයිබෝන් සර්. අයිබෝන්. ඊළඟට මම හඳුන්වලා දෙන්න යන්නේ තවත් දක්ෂ කලාකාරිනියක්. සෝෂල් මීඩියා වල Facebook වල TikTok වල මම ඉහළින් කලාකාරිනියක්. ලක්මිනි ළමයන්ති. අපි කියන්නේ ආදරයට චූටන. අයිබෝන් චූටන. ඊළඟට අපි අවසන් වශයෙන් හඳුන්වලා දෙනවා තවත් ආදරණීය කලාකාරියෙක්. කාලයකට ඉස්සෙල්ලා සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ගීත ගායනා කරන ගායන ශිල්පියෙක්. මුල්වරට අපිට මුණ ගැහින සමල්ල කඳුළු චිත්‍රපටය හරහා මොන දක්ෂ රංගන ශිල්පියෙක් රංගන හැකියාවන් තිබෙන විවිධ වූ හැකියාවන් සමුදායක් ලෝකෙන් දරාගත් කලාකාරයෙක්. අද අපි මේ සම්බන්ධ වෙලා ඔහු ස්වර්ණගී සරණී ගීත ගායනා කරනවා. ඔහු රත්නපුර ප්‍රදේශයෙන් කලාවට අවුරුදු මේ සුපුන් වින්සර්. අයිවන් සුපුන්. ඔන්න විදිහට තමයි අපේ කට්ටිය මේ හැමෝම සුදු කියන අය සුදු කියන දක්ෂයි ලක්ෂිතා නම් වැඩේ මේ හැමෝම මිනිස්සු
දෙයක් කියන්න ඕනේ මේ වගේ වැඩසටහන් වලදී ලක්ෂිතා ඉන්නවා කියන්නේ හරි අපූර්ව විනෝද දැනගන්න ඒ න්‍යාය කාටද හයිට් එක. ඒ වගේ දේවල් එළියට වෙන කට. ඉතින් අපි හැමෝම සම්බන්ධලා කතා බහ කරමු. මේ අඩහෝරාවක කාලය පුංචි අභියෝගයක් ලක්ෂණ කරනවා නේ. ඒ අභියෝගය තමයි මේ මියුසික් එක සිද්ධ වෙනවා නේද? මේ අභියෝගය තමයි මියුසික් නැතුව සිද්ධ කරලා කියන්නේ. හැමෝටම කියන්න බෑ. අපි ඉස්සර කතා කරමු දැන් මේ සීඩීස් අපේ සමනේ. යෝන් කොහොමද වෙන්නේ? ඒ මාතු සීපින්ද මේ ඉන්ද්‍ර ප්‍රදේශයේ තමයි තියෙන්නේ. අවසහායක ඒ මෙතනින් පිළිසෙ විතර කීප දෙනෙක් සමගාගෙන ඒ සියලු දෙනාම එක්වගෙන මේ ප්‍රෝග්‍රෑම් එක කරලා ස්වාමී සර් අපූර්වට වැඩසටහන් නියමන මම දැකලා තියෙනවා. පොදු සංගීතකාර නේද? ඒකට මේ කටුවලින් බොහොම දක්ෂ නිදන ශිල්පියා. මම්මියදී කරනකොට පාඩි වෙන කරන්නේ නැත්නම් මට වැඩක් තියෙනවා. ඉන්දියානු කියන්නේ. ඒ හොඳට දෙයක් කරන්නේ නේද? ඒක ආයි බෑනේ කාටද නේද? ඔයක කාටද? ඒ කනට ඒක හිතන දේවල් නේ. ඉතින් මේ චුට්ටනම් ගොඩක් ඈත ඉඳලා නෑ සම්බන්ධව. සම්බන්ධව ඉඳලා යා සම්බන්ධ වෙන්නේ පයිලා. දැන් ගොඩක් ආල්බන් මොන වශයෙන් කියන්න ඉතින් ඔයා ගැන ටිකක් පොඩි ඉස්සරහ. ඉස්සරහ කැමරාවක් දී. මම ආවේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉඳලා. මම හඳුන්වා දෙන්න මගේ නම ලක්ෂ්මිනී. මම කලාවට සම්බන්ධ වුණේ මෑතකදී. මම ගීපද රචිකාවියක් විදිහට ආධුනිකයෙක් විදිහට දැනට කටයුතු කරගෙන යනවා. ඒ වගේම පිළිවියක් වශයෙන් මූණු පොත හරහා සමාජයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු ඉදිරියට කලාවට සම්බන්ධ වෙලා ගමනක් යන්න බලාපොරොත්තු තියෙනවා. සුකුන් ඔයා හම්බෙන්නේ අපිට සමන්න කඳුළු චිත්‍රපටය. ඉතින් ඉස්සෙල්ලා මොනවද කරේ? මම මුලින්ම කලාවට සම්බන්ධනේ 2018 මුලින්ම මාත කියන ෆිල්ම් එකෙන් තමයි මම ආවේ. ඊට පස්සේ තමයි දිගින් දිගට පොඩි වැඩසටහන් එක්ක සම්බන්ධ වුණා. සුකුන් කැමරාවට ගිහින් ගීපද රචනා කරා. ඒ දේවල් තමයි දැනට කරගෙන. රේණුකාකි මේ ඔයාගේ මේ අපූර්ව හඬක් තියෙන්නේ නේද? අපිට හම්බ වෙන්නේ ටිකක් පස්සේ මෑත කාලේ යනවා. ඔය අපූර්ව හඬත් එක්ක ඇත්තටම මේ ගැන කියන්න වචන නැහැ. ඇයි මේ මෙච්චර කල් කොහෙද හිටියේ? ඒක ඉතින් මම දන්නේ නැති දෙයක්. ඒත් ඔස්සේ මම පුංචි කාලේ ඉඳන් ගීත ගායනා කරනවා. මගේ අම්මා කියනවා මම විසිල් එකෙන් තමයි සින්දු කිව්වේ. මට කියනවලු දුව අර සින්දු කියන්නේ මේ සින්දු කියන්නේ දුවම. ඕනේ විසිල් කරලා තමයි මම සින්දු කියන්නේ. ඉතින් මට මතකයි මම අවුරුදු 10 වගේ කාලෙදී චිත්‍රපටි බලලා ඒ චිත්‍රපටි වල සින්දු පොත් ගෙනල්ලා බිම වැසීගෙන ඒ සින්දු කියනවා. ඉතින් අපිට ඒගොල්ලෝ කියන අපි හෙටත් එනවා මේ වෙලාවට ඔයා මේ සින්දු ටික කියලා අපිට අහන්න කියලා. නමුත් මම ඒකේ වටිනාකමක් මේකේ තියෙන අර්ථයක් මම දන්නේ නැහැ. මට ඒක ගැන ලොකුට ඇතුළට යන්න මගේ දෙමව්පියන්ට වත්පොත්කම් තිබෙන්නේ නැති නිසා මම ඒකෙන් ටිකක් පහු වෙලා හිටියා. සිද්ධමුල්ල ගමේ මම හදිසි වෙලා ඉන්නකොට මට නුවන් කියන මල්ලිව හම්බ වෙන්නේ. එතකොට එයා තමයි මා
විදිහටම මේ ගීත ගානේ මේ රුක්ස ගහක් යට මේ පොඩි කොලයක් මම දානවා. ඉතින් උත්සාහයක් දැරලා බලමු ඉස්සරහට යන්නේ. කොලේ යන්නේ. මේ යෝනායි. ඒක ආයේ නෑ නාට්‍ය විතරයි පිළියම් ගන්නනේ. මේ මාල්තුමා කියන්නේ. ඒ සාමාන්‍ය වැඩි කියලා හැදුවා. ඉතින් ඇරිලා. කොලේ ඇරිලා. ඒක ඉතාලෙන් මේ චුල්ලා මොකද මේ හිතේ දැන් සිද්ධාක් කියන්නේ ස්ටේජ් එකේ හම්බ වෙනවා මේ මේක පළවෙනි වතාවට මොකද ගොඩක් කියන්නේ. පළවෙනි වතාව නෙමෙයි මම වේදිකාවේ සිද්ධ පොඩි කාලේ නම් ඉස්කෝලේ යන කාලේ නම් මම අතන සිද්ධ කියන ආසයි අවස්ථාවක් ලැබුණේ නැහැ. වල ඉස්කෝලේ කාලේ මට ඉස්කෝලේ සම්පූර්ණ ගීත ගායනා කරලා ලැබිලා තියෙනවා. ඉතින් ඒ හරහා මම විනෝදාංශයක් විදිහට තමයි ගීත ගායනය කරන්නේ. ඉතින් මගේ ඥාතිකවල කතුරුමාසන්ත මහත්මයාගේ ආරාධනාවයි එයාගේ උදව්වයි මත තමයි මම අද මෙතනට සහභාගී වුණේ. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සුදුවකන්ද මහත්තයා වගේ ඥාති සහෝදරයා. බලාපොරොත්තු නැත්නම් ඉස්සරහට ගානේ නැතිනම් ආසාවක් තියෙනවා. ඉතින් අර බලමු ප්‍රශ්නේ හදාරලා හොඳ ගමනක් යන්න. අදා රවින් ඉස්සරහට යනවා නේ බලන්න. එහෙම දවසක් ආවා. මම ඉස්සරහට යනකොට මාත් කැමති මෙයා මාවත් කිව්වා තමයි. කැමති මේ බලන්න. ඉස්සරහට යනකොට කවුරුත් එක්ක ඉදිරියට යන්නේ. කලියව ගමනක් යන්න බැහැ. මේ අර මම මේ අභියෝගයක් කරන්නේ අතකයි මේ බලමු පොඩ්ඩක් පුළුවන් කියලා මොකද මේ මියුසික් නැටුව සින්දුවක් කියන්නේ ඒ නිසා. එයා සින්දුවක් කියනකොට ස්ටේජ් එකේ කියාගෙන අහගෙන ඉන්නේ අපිට කියන්නේ නෑ. මම තව ලස්සන කතාවක් කියන්නම්. අවසාන මොහොත වෙනකම් අපි එක දවසක් කියනකම් එයා හිතුවේ නෑ මේ ලතාවල් කො තමයි කියන්නේ කොහොමද කිව්වේ. එයා රඟපාන කොටත් මේ සින්දුවේ එයා හරි ආසන්න කියලා ලතාවල් කො කියන සින්දුව කනවා නම් ඔබ කියලා කියාගන්න බෑ. ඊට පස්සේ දවස් තුනක් කරලා හරි බලන්නකො බොරුද කියන්නේ. මේ බලන්න.
වාක්‍යයක් තියෙනවා ලක්ෂිකා. අන්දෙන් ඊළඟට අවස්ථාව දෙනවා සුනිල් කියලා බෝලේ පස්සේ සමහර අන්න බල කියලා කියන්න. කාශක පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස්දෙක වාගේ මුගලන් සාම පියරජු සෙවණේ උන්නේ වස්තුවෙල්ලන කාශක පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස්දෙක වාගේ මුගලන් සාම පියරජු සෙවණේ උන්නේ Ya, sama nih sosial media orang lakmini dam yang tahu apa? Kamaru ya, dia kerja mana? Aku ya juga kan. Kamu kerja mana? Kamu dia kerja. Suni kerja mana? දැන් මේ ඒ කල්කලා සුනිල කැල්ල කවලක් ඕනේ කියලා මගේ මුකෝ දැන් ඔක්කොම මම සුනිල වල ඒක කියනවා කවුද මම සුනිල වල කෝ Yang balah ada balah. අන්තගත දෙකේ මමලයි මොකද සාමාන්‍ය බලාකුලක් ගැන Balah kan? සුනිලා බලාගේ ඉන්නේ කියන විදිහට තේරුම් ගන්න. Koi ini kan? මේ සිංදුව බය සුනිල් Abi lakmini lagi. तुम्हें वरम वतादनी कियन्ने रुनुनुगे नदे गमलतने करनी वटगे कोने तेने इत तेने कुमरनिया तलगइने इत तेने कुमरनिया तलगइने Nuan, mama alat ini ukuran dia boleh kalau ini kamu ini tandu ini tandunya sama ke? Ini ya. Ini kita ramu berapa? මට අනේ මන්ද කියන්න දන්නේ මට ලියනකොට ලියවෙන්නේ විරාව ගීපද රචනයේ කවියෙත් එහෙමයි ඉතින් ගායනා කරන මම ගොඩක් මාසයි විරහ ගීත ගායනා කරනවා तुमसे लव नहीं हो रहा है ඒක පොඩි ඇල්ලුවක් තියෙනවා ඒ අර අංගාවෙන් තාමව ලක්කාවේ ඒ විදිහට දුන්නේ නේ Indri ඕනි මම ගමරට ඉන්නේ අනාගතේ දාන්න සුපුන්ට තවස්තාව දීලා බලමු මේ කොහොමද වැඩේ එන්නේ මියුසික් නැතුව අභියෝගේ වාර ගන්න කොහොමද කියලා සින්දු නම් මොනවද වෙන්නේ සුපුන් අපි කියලා බලමු සමුහිනයාදෝ යලි හමුවේදෝ ආල්වසිතේ මල් පරවේතෝ අතදිග මානේ ඇලඟනෑනේ පිම්ම දිවීදෝ සංසාරේ මේ මට නාන්න තියෙන්නේ මේ විරා ගැලපෙන විදිහට දාලා තින්නේ ඒකත් විතරක් ලක්තිලා මේ දිනම ඔය කතන්දරේ ඉන්නවා හොඳ හොඳම වේලෝ කිසිම තැනක නැ නොහොඳ නරක දිනුවේ හිත ඊර්ෂ්‍යමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරඟෙ දිනුවේ අයියෝ මාතේ නුවන්ගේ තියෙන විශේෂත්වය තමයි රුක්මනී දේවිගේ සින්දුවල වචන ටික
ඒක මාර විශේෂයක් වගේ. රුක්මනී නෑදෑවද? දුවවත් දන්නේ. කාන්ජනාවද නම් හිටියේ මෙයා දන්නේ. ඕක ඇදල් කරන්නේ. මොන්නේ කියන රුක්මනී අපිට නෑ ඊට මම දන්නේ රුක්මනී නේද මට ඒක අවුරුදු මම කීතේ දෙකයි තුන පහක් විතර වෙද්දී හැබැයි මමත් රුක්මනීගේ ඉතිහාසයම ගන්න. ඉපදුනේ කොහෙද මේ හිටියේ කොහෙද වලට ආවේ කොහොමද පෙර නම් මොනවද ඒ තේර මමත් ගන්න. ඒ දන්නේ නුවන් ඉන්න. ඔව් නුවන් රුක්මනී සංගේ මම ඉනවුන්සින් කරනවා අවුරුදු 10ද සංගීතය අවුරුදු 24 වෙනි අවුරුද්ද තුමාත් 18ක් විතර මම ඉනම් තියෙන්නේ. ඔය ටික මට ගන්න බෑ. සමහරවිට ඒගොල්ලෝ බන්ධමදවල මේ දිනහාමි ප්ලෑන් වෙන්නේ. ඒගොල්ලෝ. ඒගොල්ලෝ. ඒගොල්ලෝ මම නේ. සම්බන්ධයෙන් ඉතින් මට කයි ජනවාරි 15 ඔක්තෝබර් 27 ඒ දවස් දෙකම මේ නුවන් කවදාවත් කොහොමද කරන්නේ? මට සුවිශේෂ එකක් තියෙනවා ඒකේ. ඒක මට අවුරුදු මගේ තෝරේකේ ජාය. අටි දුවන දෙක. මම හිතේ මිනුවකට මට මත්තේ අම්මගේ කැමැතිම කෙනා තමයි මොනි දෙවියන්. අපි අම්මට ඒ වගේම තමයි. මෙයා වගේම තමයි ඒ සීරු ටික වචන ඔක්කොම මතකයි අපිට. මෙලඩිස් උත් මතකයි. මම ලක්ෂ කරගෙන ඉන්නවා තම මාත් එක්ක සින්දු ගැන කතා කරනවා. මෙයා තෝරලා දෙනවා මොනි දෙවි ප්‍රසංගයේ සින්දු. ඉතින් මෙයා මං කියනවා කියන්නේ මම ඒක කියනවා කැමති සින්දු අම්මා කියනවා කොලිතෝද තෝර මේ හරිය මෙන්න මේ පිච් එකේ කියනවා කියලා එයා කියලා පෙන්නනවා. අම්මා අනෝනේ මේ කාලේ සමකාලීන සංගීතවල නම් එහෙම කරන කවුරුත් නෑ. නැත්නම් මේ නැරිච්ච ගායක චිල්පි පොත්සොලි මන් සිල්පි මේ දුවන් මේ අනුස්කාරය කරනවා මේ වෙනයි කරන්නේ. අනිත් අය ගැන දන්නේ නැහැ. වින්ටර් දෙලේලා මොයිදිගේ කුල්ලාස් ලබන මාසේ හර්බර්ට් ජොන්සන් ඉලක්කනේ කියනවා. එයාගේ මිඩි පිළියෙල කරන්නේ. එහෙම අපි අහලා තියෙනවා. තම කතාවක් දන්නේ මං සම්බන්ධ වෙන එක ප්‍රථම වතාවට. නමුත් ඉලක්ක කියන්නේ නන්දේ මතකයි මේ රුක්මනී දේවි ගොඩක් දිනු කියලා. සිසරින් ගන්න. ඒ ඊට පස්සේ සින්දුවක් හම්බෙලා මම යාගේ මිනි ශ්‍රී ලංකාවේ යව සින්දුවක් හම්බෙලා එයාගේ රචනය කරපු අර බෙරින්දල දැනීමක් මොකද දන්නේ නැහැ. ඒක අපි අගේ තරම් යාර හිතේ ඒ වාර සමහර එකක් කරා දෙකක් කරා අයිනුනානේ මේක අර ඒකත් එක්ක යාර හිතට එනවා ඉතින් මේක කරන්නේ ඒ දැනීම මොකක්ද ඒක මොන් නෙමෙයි මේ මම අහලා තියෙනවා මේ සාමාන්‍ය ගායකයෙක් වෙන්න ආත්ම හතක් තියන්න පුළුවන්. මේ ගායක වෙන්න බෑ. අපි කියන්නේ නෑ පුළුවන් නම් මම කාට කවියක් කියන්න සාමාන්‍ය බෑ කියන එක මට කාට කවියක් කියන්න නෑ මම කියන්නේ අවුරුදු කරන්නේ ඒකෙන්ද ලොකු මේ සින්දුවක් කියනවා කියන්නේ උගත් දින රස නෙමෙයි. ඒක ඔයගොල්ලෝ පොඩි කැලලක් කියලා ලක්කියක් වගේ රසයක් වින්දන. ඒක ලොකු දෙයක්. මම හිතන්නේ ඕනම කෙනෙකුට ගායකයෙකුට ගායිකාවකට තමන්ගේ ගීත මුද්‍රණ සංගීත කරන සිහිනය. නේද? දක්ෂතා කරනවා. මොන එකක් තරන්නේ මම මතකයි මම තමයි ඒක නියත කරන්නේ ඒකයි මම දන්නේ. ඔව් මම මේ අම්මා සදාගේ සංගීත කරා ලක්ෂණයි සින්දු කිව්වා ආර්ථිකේ යුග ගායනයේ සහය අම්බානේ රේණුකාත කියන්නේ කොච්චර අධ්‍යාපක කෙනෙක් ගීත වලට කොච්චර තියෙනවා. ඒක මුද්‍රණ ප්‍රසංගය කරන අපි කියනවා. අහන්නේ ඉන්ටර්නෙට් අපේ සහයෝගය තියෙනවා. ඒක ප්‍රසංගය තවත් කීපයක් කිව්වා මේ සිංහල වැඩකට කිවි ලක්කයි සින්දු කියන ලක්ෂිකා මාත් එක කිව්වා. මම ලස්සන හදක් තියෙන අපරාධෙන් කල්පන කරා නම් හොඳයි. මතක ඇති ලක්ෂණ දෙයක් කරා නම් හොඳයි. ඒකත් තමයි මොකද මියුසික් එකට ආරයකට ඉස්සක් වෙනවා කියන්නේ නේද? ඒක අහන්න නම් අර කියන්නේ
ඕක වැඩි දියුණු කළා. නැත්නම් අදහසක් ප්‍රශ්න දෙන්නේ හරි ප්‍රසංගයක් කරන්නේ. පිටේ මම නේද? ඔව් ඒකනේ. අපි රත්නපුරේ සෝස් කරන්නේ දෙකකින් කියලා. ඒක ලොකු කතාවක්. ඒක හොඳ වැඩක් වෙලා වුණා. කැමරාව ඔෆ් කරලා කියලා වෙලා. සම්පූර්ණ වෙන්නේ. ඉතින් නැත්නම් අපි විවේකී වෙලා හිටියේ. ඇත්තම මම අදහසක් නැත්නම් එහෙම කරන්න උඹ සින්දු ගොඩක් කියන්න බැරිද මොකක් හරි එහෙම ගැටලුවක් තියෙනවද? බලමු ඉස්සරහට. අදහසක් තියෙනවා. කරන්නේ අපි දෙන්න. ඉතින් ලක්ෂිකා මම ඉතින් ලොන්ස් කරලා දෙන්න මට දෙන්න දෙන්නේ නැත්නම් කියලා කෝපේ ගත්තා ලංකාවේ. ඉතින් සුන් කියන මොකද වෙන්නේ? මම යන්නේ. අපි කියන්නේ අපිට කතා කරන්නේ. ස්වර්ණගී සරණිය. ඒක හිතෙන්නේ නම් කියන්නේ හත්වයින් දුකක් තියෙනවා. අර සින්දු කියනවනේ ඉතින් ඒකේ කියන්නේ. ඒක ආවේ අර පොඩ ඉස්සෙල්ලා ඒ වගේ මම අතුරු ගාසයන් කාලේ මම ෂෝ එකක් කරා. රිද්ම රංගන. ඒක ගැලපෙන්නේ නිසා ශ්‍රී ඩ්‍රීම්ස් රිද්ම රංගන කියලා දැම්මා. ඒ අර ඒ කෑල්ල අරන්. ආර ගහන්න. ඔව් දැන් මෙතන ඉන්නේ කෑල්ල දාගන්න. ඉතින් මේක සීනේ. ඔව් ඩ්‍රීම්ස්. ශ්‍රී ශ්‍රී Sarana Sanggaranya kami kita punya kunjungan dia deh, Lakmi di dalam nanti, bonus tu deh Lakmi lagi, sekarang kita mana, Sukun, kalau ini bakal ada kita kalau sarana kita ini, kalau kan kita ada dia, mana dia ni, dia ada ada nanti, kata dia, kata dia ini sekarang. Itu deh, nomor dia ni mana? Oh, itu baru dia. Ini juga ki cirak kala kala ini kita lakukan. Bonus tadi itu mana? Suri kalawi buku dan sparsh seperti ini. Cita pada art director ini. Yang ini, yang mana yang tiga? Orang ini. yang begging nanti amma kata itu. Dikat terus ni mula tu dia mana kata, ayah suruh dikat terus lah. Dekat dia hari ni. Itu kan dia ya. Kita kata itu lain nanti hukum dia. Asal ini orang ini berbagi. Jadi, nak cakap itu. Mereka hari kan. Orang sudah awal yang orang mau pergi ke mana? Kalaparannya, cirak kala kalau kami berapa ini, dia orang begini, orang saya juga sahasa kita. Mana ada anak orang tu kalau begini, orang sudah karena ini lagi kan, ini lagi dekat kira, saya bilang ini sah, ni? සිංහල කතරගම කරලා දීලා මේක වර්ක්ස් කරන්නේ ඒක ටිකක් කල් තමයි ට්‍රැක් එක කරනවා. ඉතින් මට ආපහු ඒක මික්ස් කරගන්න ඕන නම් Terus kalau ni, වොයිස් කරේ නෑ. visual tu kan, visual tu. වොයිස් කරන්නේ. Kalau visual nak kerana macam Visual tu kita tahu, then visual kalau dalam social media, TV kalau ni, social media tu ni, then yang මම චුට්ටක් මගේ ඉන්න වැඩකට චුට්ටක් මන්දගාමී චරිතයක් ඔබලාට දුවක් බලන්න. Nama itu ni. Makna itu memang ni berlaku ni. Ini kan dulu ni.
සාමාන්‍ය ඕරිජිනල් වල සීමාවක් නැහැ. සීමාවක් නැහැ. ජනප්‍රියත්වයේ සීමාවක් නැහැ. අර ප්‍රවීණ කලාකරුවෝ තව අලුත් දේවල් කරනවා. තව ජනප්‍රියයි. මම සාමාන්‍යයෙන් හම්බා යන කෙනෙක් නෙමෙයි. මට මම මේ ක්ෂේත්‍රයට ආවෙත් හම්බා ගිහින් මම දැක්කම හොයාගෙන යනවා. ඒ වැඩවලත් නෑ මට ඒක හම්බෙන්නේ නෑ. දැක්කේ අපායම නෙවෙයි. ඒ දේවල් කරන්න කියන්නේ නෑ අලුත් දෙයක් කරන්න දෙනවා. ඒ ජනප්‍රියත්වයේ මිනිස්සු ලෝභකම කියන ජනප්‍රියත්වයේ මිනිස් ජනතයට කැමති මිනිස්සු ආදරය කරන කැමති ආදරය කැමති ඒක නේ සේරම කරන්නේ. මම කියන්නේ මේක. සින්දු දෙකක් කරන්නේ අදහස තියෙනවා නේද? ඒ අතරතුර වේදිකාවේ දෙයක් කරන්න උනා කියන මේකට මූලික අසුබීම හදාගෙන යනවා. අනිවිදයක් සමාජයේ hina වෙන්න අඬන ඔක්කොම එකතුවක් කරනවා. ආරෝපය අක්කියක් නාමවල පක්කියක් අනරකලා ඉන්නේ. ඒක සමාජයේ සංකලනය හදාගන්න. ඒක තමයි වියෝ. ස්පෙෂල් පණිවිඩයක් දෙනවා සමාජයට අපි. ඉතින් හැමදේම ගීතයකින් පවා විරහ ගීතයකින් උනත් අපි සමාජයට දෙන පණිවිඩය. එන්න වේදිකාවෙන් පණිවිඩයක් දෙන්න ඕනේ. මේක හොඳ නිර්මාණයක් කරලා ප්‍රේක්ෂකයන් කටවලුණක් වෙන රූපවාහිනියක් චිත්‍රයක් න කියන්නේ අපි කියනවා දැන් මේ කත්තරින් බලන විදිහට හරි ඒක කොටස් දාමක් විතර මොනවා ඒක කියන්නේ ඕනේ රසය පිටයි කියන මොනවා කරන්නේ වේදිකාවක් ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් කාර්ය ඒකමාරක් ඉස්සරහ ස්පාක් විතර වගේ පීටි වගේ කරනවා නම් එනවා ප්‍රවීණ මිනිස්සෙක් නේ ඉලියක් කියනවා මට හිතන්නේ අනිත්‍යයේ පාලනය කරලා තමයි අපි පිටි උත්තම් පුදන්න ඕනේ මගේ කාර්යභාරය නම් ඒක කියන්න ඕනේ අපි අපි ඉන්න කරන්න ඕනේ අපි පරිවිස්තරව බුදුන් මේ අවසාන වශයෙන් යමක් කිව්වොත් දැන් ඉසේකෙන්ද කියන උත්සවයකදී සියලු දෙනාටම බලන්න කියලා කියනවා මට විතර මොකද ඒ සම්බන්ධ කරන්න ඒක වාසිය දුන්නේ නැහැ. ඉතින් මෙතන මම බලාපොරොත්තු වෙනවා මම දැන් ලක්ෂ 35 අපි මේ දේවල් සම්මාන දෙයක් දෙනවා. ඉතින් මේ සැරේ මේ දැන් කොහොමද මේ වන්දිනේවත් නැති වෙච්ච දිනේවත් නෙවෙයි. ඒකට මම බලාපොරොත්තු වෙනවා මේ දේ මෙතනදි කරන්න කියලා. ඒක කෙරුවේ නැහැ ලොකු අඩුවක් වගේ ආවොත් මට බලන්න ටිකක් කල්පනා කරලා බලලා මම කතා කරා කොහොමද අපිට මේ සැරේ කාටද මේක දෙන්නේ කියලා ඊට පස්සේ බලලා මම රත්නා සුමන් පාලකව යෝජනා කරගත්තා රත්නාපති ගොඩක් පෝස්ට් කාඩ් එකක් පස්සේ තියෙනවා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් ඉතින් අපි ගිහිල්ලා සුමන් කතා කරා ඉතින් බොහොම සතුටු වුණා රත්නාපා අනේ මාමා තාපිච් එක හොඳයි කියලා ඒ වගේම අනිත් එක්කෙනා විශාරද ස්වර්ණතා හරිශ්වර ටිකක් අසනීපෙන් ඉන්නවා මේ පිළිවෙත් කියලා බලලා දුව ස්නේහත් එක්ක කතා කරලා ඉතින් මේ වැඩේට පරිසරයන් දුව සම්බන්ධ කරගන්න සලසගත්තා. මේ දෙන්නක් තමයි රත්නා සුමන පාදක උත්තරින් රංගන ශිල්පීට විශාරද ස්වර්ණතා හරිශ්වර ගායන ශිල්පීට තමයි මේ සම්මාන දෙක දෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ අනුස්මරණය වෙනුවෙන් කරනදී මේ උත්සවයේදී ඒ සම්මාන දෙක දෙනවා. ඒ ගීත ප්‍රමාණයක් ගායනය වෙනවා. බෑන්ඩ් එකක් සීසා පොරන සීසා මියුසික් කරන කිව්වම මාළිගට කියන්නේ ඒ එන්න කියලා මේ අවස්ථාවේ මම කියන සියලු දෙනාටම ඇවිල්ලා මේ ප්‍රසංගේ ආරම්භ කරන්න කියලා මොකද අපි ඒ කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ
නොමිල් තමයි මේ ප්‍රසන්න කරන්නේ. ඒක මම හැම අවුරුද්දකම කරන්නේ ඒ වගේ තමයි නොමිලේ කරන්නේ. ඉතින් අපි මේක අනුස්පන්නෝත්සවයක් විදිහට කෙරුවා. මේ වැඩේ කරන්නේ මේ ගීත ගායනා කරන්නේ මේ පිරිස පමණක් නෙවෙයි තවත් අපේ කීප දෙනෙක් ඉන්නවා. දේශීය දෙනා ගීත ගායනා කරනවා. අවම වාහනයක ඉඳන් අපේ ලොකු පාඩම් කරන්නේ ලොකු ලොකු පිරිසක් මේ ස්ටුඩියෝ එකේ මේ හදලා ඉන්නේ අපෝ ලස්සනනේ. මේක කරන්න උදව් වෙන්නේ සිංහල. මතක කරගන්න සම්පත් විකාශනය කරන මේ අවසනාව මේ ප්‍රසංගි සිදු කරනවා නෑ තව සංගීත තියෙනවා නේද? මේ අවසනාව නම් මේ තන ලක්ෂණ සම්පත් විකාශනය සම්බන්ධ කරගෙන ඉතින් මිනිස්සුන්ට තව ප්‍රශ්න වෙනවා. එහෙනම් සිද්ධාටම අයිබෝන් සෝදරස යයි කන්නේ